මම කියන්නේ අද පොදු ජන පෙරමුණේ පොහොට්ටුවේ മന്ത്രിවරයෙකුට තමන්ගේ පක්ෂ ගැන අඩුපාඩු පෙන්වලා දෙන්න තරම්වත් ධෛර්යයක් නැහැ සමගි ජන බලවේග කෙනෙකුට කතා කරන්න. ඒ තරමටම ගොළු කරලා තියෙන්නේ මේගොල්ලෝ. එතන සන්දානේ තියෙන්නේ ඒක. එතන සන්දානේ තියෙන්නේ ඒක. ඒ සන්දානේ ඇතුළට ගිහිල්ලත් එක්සත් ජාතික පක්ෂයට බැරි වුණා අඩුතරම එක සභාවක්වත් පිහිටවන්න. සමගි ජන බලවේගයේ එකක්වත් නැහැ. එකතු වෙලා කරගන්න. මම දැක්කා පොහොට්ටුවේ සභාවක් කොහේ හරි පිහිටෙව්වා. පොහොට්ටුවේ සභාවක් පිහිටෙව්වා. එතකොට ඒක සහාය දෙන්න සමගි ජන බලවේගයට ලැබුණ අනුමැතිය මොකක්ද? එහෙම එතන එකතුවක් හදාගත්ත කට්ටිය අපේ එකතුව ගැන කෙන්දිරි ගන්න. අපේ එකතුවක් නැහැ. ස්වාධීන മന്ത്രിවරු හෘද සාක්ෂි රැකගෙන අපට සහාය දුන්නා. අනිත් ඒ සහාය දීපු හැම සභාවකම මූලාශ්‍රාට മന്ത്രിතුමනි බහුතර බලය අපිට තියෙනවා. තනි පක්ෂයක් හැටියට බහුතර බලය අපිට තියෙනවා. නැත්තම් අපි ඒවට ගියේ නැහැ. අපිට සමහර සභාවල තිබුණා മന്ത്രിතුරු 9-10. ඒත් අපි ඒවට ගියේ නැහැ. එහෙම යන්න අපිට උවමනාවක් තිබුණේ නැහැ. හැබැයි අපිට අපේ බලය පිහිටවීම පිළිබඳ උවමනාවක් තිබුණා. වෙන මොකටවත් මේ මහ ජනතාවට සේවය කිරීම සඳහා අපි ආණ්ඩු බලය තියෙන නිසා මහ ජනතාවට වැඩ කරන්න ඕන නිසා මේගොල්ලන්ට මොකක්ද තියෙන උනා. පොහොට්ටුවයි සමගි ජන බලවේගය එකතු වෙලා දැන් ජනාධිපති අපේක්ෂකයා තීරණය කරලා තියෙනවා ඊළඟ ඡන්දෙට. ජනාධිපති අපේක්ෂකයා නාමල්ද සජිත්ද කියලා තීරණය කරලා තියෙනවද? දෙන්නටම ඉල්ලන්න බෑ. මේ ගහන ඩීල් වල හැටියට. එක්ක නාමල් එන්න ඕන එක්ක සජිත් එන්න ඕන. දැන් මොකක්ද එකද ආවේ? එතකොට ඒක ඒ වෙලාවට බලන්න. ඒක ඒ වෙලාවට බලාගමු. මොනවද මේ දේශපාලන ව්‍යාපාරද මේවා? කන්දක කුණු ඇඟේ තියාගෙන කෙන්දක ඒව හොයනවා. කන්දක කුණු ඇඟේ තියාගෙන කෙන්දක ඒව හොයනවා. මේක තමයි ඇත්ත. අපි එහෙම නැහැ. මුලාසාරි මන්තුමා අපි එහෙම නැහැ. අපි අපේ මේ පාලනයේ අද අපේ තියෙන අඩුපාඩු කරත් අපි දකිනවා. ඒවා විවෘතව අපි කියනවා. අපි ඉතිහාසය ගැන කතා කරනවා. ඉතිහාසයේ අඩුපාඩු ගැන කතා කරනවා. ඒ කවුරු පුජ්‍යලිකව න්‍යාය පත්‍රයක් හදාගෙන නෙමෙයි. අපි ඒ කතා කරන්නේ මේක නිවැරදි කරන්න ඕන නිසා.